අපි හැමෝම වගේ දැකලා තියෙන දෙයක් තමයි නගර මැද තියෙන ගොඩනැගිලි උඩ ලස්සනට හදපු මේ කොළ පාට උද්‍යාන. හරිත වහලවල්. බැලු බැලමට පේන්නේ මේක නගර සිසිල් කරන්න පරිසරය සුරකින්න තියෙන නියමම විසඳුමක් වගේ. ඒත් ඇත්තටම කතාව එච්චර සරලද? ඉතින් මේ විග්‍රහයෙන් අපි හොයලා බලන්න යන්නේ ඔන්න ඔය ප්‍රශ්නයට උත්තරයක්. මේ හරිත කියන වචනේ පිටිපස්සේ තියෙන සම්පූර්ණ කතාව මොකක්ද? මේ ලස්සන කොළපාට පෙනුමට යටින් අපි නොදකින හැංගිච්ච පිරිවැයක් තියනවද? අපි ඒ ගැන ටිකක් ගැඹුරට ගිහින් බලමු. හරි. මේ කතාව හරියට තේරුම් ගන්න නම් අපි මුලින්ම පටන් ගන්න ඕන මේ හැම දෙයකටම මුල් වෙච්ච ප්‍රධාන ප්‍රශ්නයෙන්. ඒ තමයි නාගරික තාප ගැටලුව. හිතන්නකෝ කොන්ක්‍රීට් තාර වගේ දේවල් දවස පුරාම ඉරේලියෙන් ලැබෙන රස්නය හොඳටම උරා ගන්නවා. ඊට පස්සේ රැට හිමීට ඒ රස්නය ආපහු පරිසරයට මුදා හරිනවා. ඉතින් මේ නිසා මුළු නගරයම හරියට ලොකු උඳුනක් වගේ රත් වෙනවා. ඔන්න ඕකට තමයි අපි නාගරික තාප දූපත් ආචරණය කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නෙට විසඳුමක් විදියට තමයි හරිත වහල කියන සංකල්පය ඉස්සරහට එන්නේ. මේ ස්ලයිඩ් එකේ තියෙන සංසන්දනයෙන් ඒක හොඳටම පැහැදිලි වෙනව නේද? එක පැත්තකින් රස්නේ උරා ගන්න සාමාන්‍ය වහලක්, අනිත් පැත්තෙන් ස්වභාවිකවම පරිසරය සිසිල් කරන, වැහි වතුර පාලනය කරන, ඒ වගේම කුරුල්ලන්ට සමනලයින්ට පුංචි ගයක් වෙන හරිත වහලක්. බැලු බැලමට නම් නියමම විසඳුමක් වගේ තමයි පේන්නේ. අපි දැන් මේ විසඳුමේ තියෙන සුප්‍රසිද්ධ ප්‍රතිලාභ ගැන තව ටිකක් විස්තරාත්මකව බලමු. මේවා තමයි හරිත වහල කියන සංකල්පය ලෝකයේ පුරාම මෙච්චර ජනප්‍රිය වෙන්න හේතු උනේ. මේ බලන්න මේක ඇත්තටම පුදුම හිතෙන ගානක්. ටෙරස් උද්‍යාන ගැන කරපු පර්යේෂණ වලින් පෙනලා ජේනවා හොඳටම අවුව තියෙන දවසකදී වහලයක මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 20කින් විතර අඩු කරන්න හරිත වහලකට පුළුවන් කියලා. ඒ කියන්නේ AC එකක් නැතුව ලැබෙන විශාල සිසිලසක්. සිසිලස විතරක්ම නෙවෙයි. හරිත වහල කියන්නේ එක ගලෙන් කුරුල්ලෝ ගොඩක් මරනවා වගේ වැඩක්. ලොකු වහින වෙලාවට ගම් වතුර පාලනය කරන්න උදව් වෙනවා. ගස් කොළන් නිසා නගරේ වාතය පිරිසිදු වෙනවා. AC පාවිච්චිය අඩු වෙන නිසා විදුලි බිලත් අඩු වෙනවා. ඒ ඔක්කොමටම වඩා කොන්ක්‍රීට් වනාන්තරයක් මැද කුරුල්ලොන්ට කෘමීන්ට පුංචි පරිසර පද්ධති නිර්මාණය වෙනවා. ඉතින් මේ හැමදේම දිහා බලපුවාම මේක පරිපූර්ණ විසඳුමක් වගේ පේන එකේ පුදුමයක් නෑ. හැබැයි කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ. මෙතන තමයි කතාවේ නියම හැරුම් ලක්ෂය තියෙන්නේ. අපි මේ දකින කොළ පාටට යටින් අපි නොදකින තවත් කතාවක් තියෙනවා. ඉතින් අපි ඇත්තටම අහන්න ඕන ප්‍රශ්නේ තමයි මේක. මේ වගේ හරිත විසඳුමක් නිර්මාණය කරන්න යන සම්පූර්ණ පාරිසරික පිරිවැය මොකද්ද? අපි ඇහැට දකින ප්‍රතිලාභ වලට වඩා වැඩි පිරිවැයක් මේක හදන්න යන ක්‍රියාවලියේදී දරන්න වෙනවද? මේක තේරුම් ගන්න නම් අපි කාබන් පියසටහන කියන වචනය ගැන හරියටම දැනගන්න ඕන. හරිම සරලයි. යම්කිසි දෙයක් හදන්න, පාරිච්චි කරන්න සහ අන්තිමටම ඒක විනාශ කරලා දානකම්, ඒ කියන්නේ ඒකේ මුළු ජීවන චක්‍රය පුරාම පරිසරයට එකතු වෙන හරිතාගාර වායු ප්‍රමාණයට තමයි අපි ඒකේ කාබන් පියසටහන කියලා කියන්නේ. හරිත් වහලක් ගත්තොත් ඒකේ ජීවන චක්‍රයේ මේ ස්ලයිඩ් එකේ පෙන්වන පියවර ටික දිගේ අපිට බලා ගන්න පුළුවන්. පැල හිටවන පස්, වතුර කාන්දු නොවෙන්න දාන තහඩු වගේ අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන තැන ඉඳලා ඒවා ලොරිවල පටවගෙන ප්‍රවාහණය කරලා, වහලේ හයි කරලා, අවුරුදු ගාණක් නඩත්තු කරලා අන්තිමට මේක අයින් කරනකම්ම හැම පියවරකදීම කාබන් විමෝචනයක් සිද්ධ වෙනවා. මේක නිකම්ම අනුමානයක් නෙවෙයි, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ ආශ්‍රයෙන් කරපු විද්‍යාත්මක අධ්‍යයනයකින් මේ ගැන හරිම ගැඹුරින් හොයලා බලලා තියෙනවා. ඒකෙදී හරිත වහලක තියෙන හැම අංගයක්ම, හැම පුඩි දෙයක්ම අරගෙන ඒකේ සැබෑම කාබන් පිරිවැය ගණනය කරලා තියෙනවා. ඉතින් මේ අධ්‍යයනයෙන් ලැබෙන ප්‍රතිඵල ඇත්තටම අපි පුදුම කරවන සුළුයි. බලන්නකෝ මේ ප්‍රස්තාරය දිහා. හරිත වහලක මුළු කාබන් පියසටහනෙන් 60%ක්ම, ඒ කියන්නේ භාගයකටත් වඩා එන්නේ ඒකේ තියෙන උපස්තරයෙන්. ඒ කියන්නේ පැල හිටවන්න දාන පස්තට්ටුවෙන්. අපි හිතපු විදියට පැල වලින්වත් වෙන මොකකින්වත් නෙවෙයි, ඒ පැල හිටවන මාඩ්‍යයෙන් තමයි ලොකුම කාබන් පිරිවැය එන්නේ. හරි. ප්‍රශ්නයක් තියනවා නම් ඒකට විසඳුමකුත් තියෙන්න එපයි. ප්‍රශ්නය අපි හඳුනාගත්තා. දැන් අපි බලමු මේකට තියෙන විසඳුම මොකද්ද? කොහොමද අපි සැබෑම තිරසාර හරිත වහලක් නිර්මාණය කරන්නේ කියලා. ගැටලුව තියෙන්නෙම පස් තට්ටුවේ නම් ඒකට විසඳුමක් තියෙන්නම ඕනේ නේද? අපි දැන් බලමු මේ ප්‍රශ්නෙට විද්‍යාත්මකව පදනම් වෙච්ච පිළිතුර මොකක්ද කියලා. විසඳුම තියෙන්නේ අපි හිතනවට වඩා සරල තැනක. ඒ තමයි අපි පැලහිටවන්න පාවිච්චි කරන මාධ්‍යය, ඒ කියන්නේ උපස්තරය වඩාත් බුද්ධිමත්ව තෝරා ගැනීම සහ සකස් කිරීම.
මේ වගුව දිහා බැලුවම ඒ වෙනස හරිම පැහැදිලි. බලන්න සාමාන්‍යයෙන් භාවිතා කරන ආනයනය කරපු පස් සහ වැලි වැඩිපුර දාපු බර වැඩි මිශ්‍රණය වෙනුවට අපේ රටේම හොයාගන්න පුළුවන් කොම්පෝස්ට් ප්‍රතිචක්‍රීකරණය කරපු කුහුබත් වගේ සැහැල්ලු දේවල් එකතු කරලා හදාගන්න මිශ්‍රණයක කාබන් බලපෑම කොච්චර අඩු වෙනවද කියලා. මේක තවත් තාහුරු කරන්න අර පර්යේෂණ වාර්තාවෙන්ම උපුටා දක්වන මේ කාරණය බලන්න. ප්‍රධානම දේ තමයි දේශීයව පහසුවෙන් ලබා ගන්න පුළුවන් සැහැල්ලු සහ ප්‍රතිචක්‍රීකරණය කරපු ද්‍රව්‍ය භාවිතා කරන එක. ඉතින් මේ හැමදේම එකට එකතු කරලා අපිට සරල මූලධර්ම ටිකක් හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි උපස්තරය හදන්න දේශීය සැහැල්ලු දේවල් පාවිච්චි කරන එක. දෙවනුව පුඩුවන් හැම වෙලාවෙම ප්‍රතිචක්‍රීකරණය කරපු අමුද්‍රව්‍ය වලට මුල් තැන දෙන එක. ඊළඟට නඩත්තුව අඩු අපේම දේශගුණයට ගැලපෙන පැල වර්ග තෝරගන්න එක. අන්තිමට මේ හැම දෙයක්ම ප්‍රවාහනය කරන දුර පුරුවන්තරම් අඩු කරන එක. එහෙනම් මේ මුළු කතාවෙන්ම අපිට ගන්න තියෙන වැදගත්ම පාඩම තමයි මේක. සැබෑ තිරසාරත්වය කියන්නේ අපි අන්තිමට දකින ලස්සන කොළපාට ප්‍රතිඵලයේ විතරක් නෙවෙයි. ඒ දේ හදන්න යන සම්පූර්ණ ක්‍රියාවලිය, ඒ කියන්නේ උපතේ ඉඳන් අවසානයේ දක්වා මුළු ජීවන චක්‍රයම දිහා විමසිල්ලෙන් බලන එක. හරිතවහර කියන්නේ එක උදාහරණයක් විතරයි. මේකෙන් අපිට පැහැදිලි වෙනවා හරිත නැත්තම් තිරසාර කියන ලේබල් එක පිටිපස්සේ තියෙන සම්පූර්ණ කතාව හොයලා බලන එක කොච්චර වැදගත්ද කියලා. ඉතින් අපි තවත් මොන වගේ හරිත විසඳුම් ගැනද මේ විදියට විවේචනාත්මකව ගැඹුරින් හිතන්න ඕනේ?